බෞද්ධ ජනතාවත් අතර එක නැහැ. ඒකයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ සාකච්ඡා කළා මේගොල්ලන්ගේ මත එහෙම යන්නේ. මේ ඇත්තට එක්ක එක භාෂාවේ ප්‍රශ්න නිසා එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ දුර්වලකම් තියෙනවා. ඒ නිසා එතන හිරවීමක් තියෙනවා. ඉතින් ඒක සමාධියෙන් ඉහළ. දැන් සමාධිය විතර සංසය ඒ කියන්නේ සෝවාන් තත්ත්වයකටත් එන්න නැහැ. ශ්‍රද්ධාවනේ මුල. ශ්‍රද්ධාවයි මුල. සීලෙන් පරිපූර්ණ නාටි තේරුම්න්නේ. සීලෙන් පරිපූර්ණ සීලේ ඉතින් බුදුරජාණන් වහන්සේ කාලෙත් තිබ්බනේ. ඔය 15 වෙනි ඉස්සෙල්ලා ඔය මංකලිකෝසාලල කාරණම සීලෙන් පරිපූර්ණයි. සමාධියෙන් පරිපූර්ණයි. ඒගොල්ලන්ට ඕනලාක ධානයතල හිත පීඩන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව සවස්ලා නැහැ. ශ්‍රද්ධාව සවස්ලා නැහැ. දැන් ඔය සායි බබා හිටියේ ඉන්දියාවේ. හොඳට ධාන ශක්තිය තියෙන අය. ඕනලාක අරූපේ රූපේ හිත පීඩ ගන්න පුළුවන් ඒගොල්ලන්ට. නමුත් පීඩ ගත්තට වැඩක් නැහැ. මෙහෙම දැන් ශ්‍රද්ධාව නැහැ. ඒක ශ්‍රද්ධාවයි අපේ මේ ආත්මය ආරම්භය. එතනින් තමයි ධර්ම ආරම්භ කරන්නේ. සමුද ඕක අය මේ පිටරටාවේ වරද්ද ගන්නවා උතන. ඒගොල්ලෝ සමාධිය තමයි ධර්මය කියලා ගන්න. බුදුරජාණන්සේ කියනවා මේ කරටුව හොයාගෙන කැලේට යනවා ගහක් කපන අරටුව හොයාගෙන. මොකද එක්කෙනෙක් ඉන්නේ අරටුව කියලා ගහේ කොළයි අතුයි අරගෙන එනවා. එයා අරටුව හැටියට දකින්නේ කොළයි අතුයි විතරයි. එයා ඉන්නේ හැරයා දකින්නේ නැහැ. දෙවෙනි කෙනා එනවා. එයා ගිහලා ගහේ අර එලය කියන එක ගලවගෙන එනවා. එයා දකින්නේ අරටුව කියලා ඒක තමයි. තුන්වෙනි කෙනා එනවා. එයා ගිහලා ගහේ සිවිය ගලවගෙන එනවා. එයා අරටුව කියලා දකින්නේ ඒකයි. හතරවෙනි කෙනා එනවා. ගහේ පොත්ත ගලවගෙන එනවා අරටුව කියලා හිතාගෙන. එනමුත් එයා අරටුව කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අරටුව තාම ගහේ තියෙනවා. කවුරුත් ඒක හඳුනාගත්තේ නැහැ. ඉතින් ඒකෙන් බුදුරජාණන් වහන්සේ ඒකෙන් කියන්නේ ගහේ අතුකොළ කියන්නේ එයා පැවිදි වෙලා ලාභ සත්කාර වලට ප්‍රීති ප්‍රශංසාවට විදි වෙලා ජීවත් වෙනවා. පැවිදි. නමුත් එයා ඒවට කිදු වෙලා ජීවත් වෙනවා. ඒකට එයා සාසනෙන් මොකද්ද ගන්න අරටුව කියලා. කොළයි අතුයි. තව කෙනෙක් ඉන්නවා. එයා සීලය ළඟ නවතිනවා. සීලය ආරක්ෂා කරගෙන සීලය රැකගෙන සීලය තමයි ධර්මය කියලා හිතාගෙන සීලය තැනෙත් නැවතිනවා. බුදුරජාණන් වහන්සේ කියන එයා ගහ ළඟට යනවා. ගිහලා ගහේ පොත්ත අරගෙන එනවා. මේක තමයි අරටුව කියන්නේ. ඒතකොට සීලය කියන්නේ පොත්ත කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. තුන්වෙනි කෙනෙක් ඉන්නවා. එයා සමාධිය තුල ඉන්නවා. සීලෙන් පරිපූර්ණ වෙලා සමාධිය තුල. සමාධියෙන් හිතන්නේ සමාධිය තුලම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එයා කියනවා ගහේ තියෙන අර මේ සිවිය ගලවගෙන එනවා අරටුව කියලා හිතලා. තව කෙනෙක් ඉන්නවා සීලෙන් පරිපූර්ණයි සමාධිය සකස් කරගෙන එයා ධානයතල ස්පර්ශ කරමින් ඉන්නවා. එයා තමයි ගහේ අර එළිය ගලවගෙන එනවා කියන අරටුව අරගෙන. තාම දැන් මේ තුන් දෙනාම තාම ගහේ අරටුව දැක්කේ නැහැ. නමුත් සමාධිය දක්ම ඉහළට ගිහිල්ලා. ඒතර අරටුව දකින්නේ කවුද? මේ සියල්ලම විනිවිද ගිහිල්ලා දකින්න කෙනා තමයි අරටුව හඳුනගන්නේ කියනවා. ඒ නිසා ඔතන තියෙන ওই කතාවේ තුල ඔතන තියෙන මේක. මොකද අරවා තාම අරටුව හඳුනගන්නේ නැහැ. අරටුව හඳුනගන්නේ නැත්නම් මොකද ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නම් ඒ අරටුව හඳුනගන්න. එන සමාවෙලා අර හතර සම මුලින්ම කියපු ඒ කරුණාවද පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕනේ. දෙවෙනි කාරණේ ධර්ම රත්නයට ගරු කරන්න ඕනේ. තුන්වෙනි කාරණේ සංඝ රත්නයට යා ගරු කරන්න. ඒ කියන්නේ තිරුවන්ට ගරු කරන්න ඕනේ. කාරණා තුනයි. හතරවෙනි එක යා සීලයට ගරු කරන්න ඕනේ. පස්වෙනි එක යා සමාධියට ගරු කරන්න ඕනේ. හයවෙනි කාරණේ අප්‍රමාදී භාවය. ඒ කියන්නේ ප්‍රමාද භාවයට පත් වෙන කෙනාට බෑ ඒක කරන්න. හත්වෙනි කාරණේ ධර්ම සාකච්ඡාවට ගරු කරන්න. ඒ කාරණා හත බුදුරජාණන් වහන්සේ කියන්නේ. ගරු කළ යුතු කර්ම කියලා. ඒ ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නේ දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්න ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙනවා. පරිපූර්ණ වෙනවා. ඒතර ඒක වෙදින්නෙත් නෑ නේද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයෙන් දකින්න ශ්‍රද්ධාවෙන් වෙනවා. ශ්‍රද්ධාවෙන් සකස් වෙනවා. ශ්‍රද්ධාවෙන් සකස් වෙන්නේ මොකද අතන මේ සමාධියට ඇලෙනවා කියන තැනදී පංච උපාදානස්කන්ධයට ඇලෙනවා කියන කාරණේ වෙන්නේ. සීලයට ඇලෙනවා කියන කාරණේ පංච උපාදානස්කන්ධයට ඇලෙනවා කියන එක. මේක විදර්ශනාවට ලක් කරගෙන යන්න ඕනේ. සීලයත් විදර්ශනාවට ලක් කරගෙන සමාධියත් විදර්ශනාවට ලක් කරගෙන යන්න ඕනේ. මොකද ඒව අල්ලගත්තොත් එතනත් පංච උපාදානස්කන්ධය අල්ලගත්තා. ඒක උතන තමයි ධර්මයේ අපේ ධර්මයේ කියන්නේ ඒකයි. සීලය තුල ඉඳගෙන සීලය අනිත්‍යභාවය දකිනවා. සමාධිය තුල ඉඳගෙන සමාධිය අනිත්‍යභාවය දකිනවා. එතන තමයි ප්‍රඥාව. මේක මාර්ගයක් නේ. ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා මාර්ගය. මේක මාර්ගයක් මිසක් ඵලයක් නෙමෙයි. ඕකේ ගමන් කර කර හිටියා කියලා අපිට වැඩක් නැහැ. ඉතින් අපි සීලය කියලා සීලය තුලයි සමාධිය තුලයි කියලා මේකේ මාර්ගය එහාට මෙහාට ගමන් කර කර ඉන්නවා කියන කාරණේ තේරුම් ගන්න. මේ ගමන් කරලා මේකෙන් ඵලයන් අපි ලබන්න ඕනේ. ඵලයන් කියන්නේ ඵලයන් ලැබුවා කියන ප්‍රඥාව කියන කාරණේ. මේ ප්‍රඥාව ලබන්න නම් සීලේ සමාධියත් අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ.
සීල සමාධිය විදර්ශනා නුවණින් දැක්කේ තමයි ප්‍රඥාව කියන කාරණේ සකස් වෙන්නේ. නැතු කොච්චර අපි සීලය කියන අහන්ති දැන් සමාධිය තුළට ගමන් කර කර හිටියයි කියන කාරණය මේ අර්ථයක් වෙන්නේ නැහැ. ඒක මාර්ගයක් විතරයි. මාර්ගයේ ඵලයක් නෙමෙයි එතන. මේ ඵලයන් අපි මේ මාර්ගය තුල ගමන් කරලා ලබා ගන්න ඕනේ. නැත්නම් ඉතින් අපි සංසාරෙ මෙච්චර කල් ගමන් කළා වගේ ගමන් කර කර ඉන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාර්යය අර මක්කලි ආලාර කාලාමල උද්දක රාම පුත්‍රලා ඔක්කොමලා සීලෙන් පරිපූර්ණ අය. සමාධියේ ඉහළ සමාධි ධානතල තියෙන අය. නමුත් ඒගොල්ලෝ නිවන් මාර්ගයට අවබෝධ වෙලා හිටියේ නැහැ. ඒ ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව සකස් වුණ තැනයි ඒගොල්ලෝ නිවන් මාර්ගයට කවදා හරි අවතීර්ණ වෙනවා නම් අවතීර්ණ වෙන්නේ. එහෙම නැතුව තේරුමක් නැහැ. ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. සක්‍රියා වෙලා ඉන්න පුළුවන් මහා ප්‍රඥා වෙලා ඉඳලා තිනවා. ඒ ශ්‍රද්ධාව සකස් නැත්නම් එයා ඉතින් සතර අපායෙ මිදුණා නැහැ. මිදුණා නැහැ. නමුත් මහා ප්‍රඥා. නමුත් සතර අපායෙ මිදිලා නැහැ. ඒ ශ්‍රද්ධාව සකස් කරගන්නේ නැහැ. මූලික වෙන්නේ ශ්‍රද්ධාව. සානස අපි අනිත්‍ය සානස දැන් වඩාත් සාමාන්‍ය දිනදා සානසකට කටයුතු දැන් රූපය අනිත්‍ය වශයෙන් දකිද්දි සානස අනිත්‍ය ගාම සානස අපි දැන් මම්මගේ සානස කිසි කෙනෙකුට සානස දැන් එක වෙලාවට සානස ඒක ගැඹුර වෙනස් වෙනවා දැන් මට මලගයක් තියෙනලා මේ අනිත්‍ය හොඳටම දැනෙන්නම හිතෙනවා සානස සමටිකේ මම අනිත්‍ය කියලා හිතනකොට මට ඒතන ගැඹුරටම ඒක දැනෙන්නේ නැති වෙනවා සානස විසානස ඒක ඒ විදියට කොයි තරමට ඒ දවස් ඉදිනදා දැනි සංඥාව වඩා දැනෙන්න ඕනද? ඒක මාත්‍යෝ හැම රූපයකටම ගලපලා බලන්න ඕනේ. දැන් මරණවායි කියන කෙනා මරුණායි කියන කාරණේ දැකලා එතන අනිත්‍ය නෙමෙයි වඩන්න ඕනේ. මරුණා කියන එක්කෙනා තුලින් තමාව දකින්න ඕනේ. තේරෙන හැම වෙලාවෙම. මරණවායි කියන කෙනා තුලින් තමාව දකින්න. තේරෙන. තමාගේ මරණය තමා දකින්න ඕනේ. එයාගේ අපි හුඟක් වෙලාවට අනුන්ගේ අනිත්‍ය දකින්න අපේ අනිත්‍ය දකින්නේ නැහැ. මේ මරණයකට ගියාම මේ මරණය තුලින් තමා දකින්න ඕන. තමා සංසාරයේ මේ විදියට ඉපදිලා මැරිලා ගොඩ ගහපු මලසිරු බුදුරජාණන් වහන්සේ කියන ගිජ්ජකූට පර්වතයේ ප්‍රමාණයට වැඩි කියලා. ඒ කියන්නේ මිනිස්සු වෙලා, අලි වෙලා, හරක් වෙලා, තිරිසන් සත් වෙලා, දෙවිය වෙලා, මේවා වෙලා අපි සංසාරයේ ආවා වූ ගමනේදී අපේ මලකඳන් ගොඩ ගහපු ගොඩ ගෙහිල්ල ගිජ්ජකූට පර්වතයට වැඩි කියලා. එච්චර මලකඳන් ගොඩ ගහලා තියෙනවා. මේ ජීවිතේ අපි සෝවාන් ඵලයටපත් උනේ නැත්නම් අපිට ආයිමත් ඒසා මලකඳන් ගොඩ ගහන්න වෙනවා. ඒ කියන්නේ එතනින්ම අපි එහෙම බය අරගෙන අපේ ජීවිතයට ඒක ගන්නවා. අපේ ජීවිතයට ගත්තට පස්සේ ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මොකද අපි අනුන්ගේ තුලින් දැක්කහම ඒක අමතක වෙලා යනකොට අමතක වෙලා යනවා. අතන අර වගේ ඒක ජීවිතේට වදින කමඨාණක් විදිහට ගන්නවා. අපේ ජීවිතේට අපි අරන් හැම වෙලාවෙම බලන ලෙඩෙක් දැක්කොත් සංසාරේ මං කොච්චරලා ලෙඩ වෙලා ඉන්නේ. යාචකෙක් දැක්කොත් මං සංසාරේ කොච්චර යාචකෙක් වෙලා ඉන්නේ. ඒ වගේ දකිමින් මේ අපේ ජීවිතේට ඒක ගත්තාම ඒ සතිය සීහ විසින් අපිට නිරතුරුවම මඟ සකස් කරලා දෙනවා. ඒක තමයි ගන්න ඕනේ. එතකොට අපි අනුන්ගේ දේ නෙමෙයි දකින්නේ අනුන් තුලින් තමාව දකිනවා. එහෙම දැක්කහම Tamanට අරක කොහොම පිළිහිමේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ විදිහට දැකීමෙන් ඊටිහම තමා තුලින් තමා ඒක ශ්‍රේණියෙන්ම Tamanට සතිය සීහෙන් සකස් කරලා දෙනවා. මිනිහක් දකිද්දි මේ මිනිහ තුලින් තමා දකිනවා. තමා සංසාර බය ශ්‍රේණියෙන්ම සකස් වෙනවා. අරෙන් වැඩලා තිබ්බා. අපි හුඟක් වෙලාවට අනුන්ගේ අනිත්‍ය දකින්න අපේ අනිත්‍ය දකින්නේ නැහැ. අද අනිත් රූපේ අනිත්‍ය දකින්න අපේ රූපේ අනිත්‍ය දකින්නේ නැහැ. ඒක බැලන්නේ නැහැ. මෙතනට අපි බැඳිලා තියෙනවා. ඒ නිසා අර රූපය තුලින් තමාගේ රූපය විදර්ශනා නුවණට ලක් කරන්න දක්ෂ වෙන්න. තමාගේ රූපය. එහෙම කළත් එහෙමයි දැන්. නමුත් ගිහියට එච්චර බරපතල ආකාරයට යන්න අවශ්‍යතාවයක් තාමයක් නැහැ. බරපතල ආකාරයට බුදුරජාණන් වහන්සේ කියපු දේ හැම වෙලාවෙම මොනුන් සතුටු කරමින් ඒ සතුටෙන් තමන් ශක්තිමත් වෙන. මේක තමයි ගිහි අයගේ අතහැරීම හුඟක් ඔය හිතේ අනේ පිළිසිතුමා විසාකාවල වගේ අයගේ ජීවිතත් එක්ක ගත්තාම අනුන් සතුටු කරලා ඒ සතුටෙන් තමාගේ සතුට අනුන් උදෙසා කැප කරනවා. ඒක තමයි සැබෑ අතහැරීම. අපි කොච්චර අතහරිනවා කියලා අපි කොච්චර දේවල් කළා බස් එකට නැගලා අපි වාඩි වෙලා ඉන්න සීට් එක වයසක කෙනෙකුට දෙන්න බැරි නම් අපිට ඒ ගැන කතා කරලා වැඩ නැහැ. අපි කොච්චර අතහරිනවා කියලා භාවනා කළත් අපිට වැසිකිලියක් ආරණ්‍යයට ගිහිල්ලා හොදන්න බැරි නම් අපිට පඩික්කමක් හොදන්න බැරි නම් ඒ අපි විදර්ශනාව ගැන කතා කරන එකේ තේරුම නැහැ. ඒක තමාතුලින්ම අතුලා ඉන්නවා. මොකද මේ කහටමයි අපි කපල එළියට දාන්නේ. කහට කියන්නේ ලෝභ ද්වේෂ මෝහ. මොකද ඒවා පිළිලා තියෙන කර්මටයි අපි මේක තුල හිර වෙලා ඉන්නේ. මේ ලෝභ ද්වේෂ මෝහ කප එළියට දාන තමයි අපි ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ. ඉතින් එහෙම වෙනකොට අපි අර පැත්තම
වැටෙන්න ඕනේ. එයා වෙතර වැටෙන්න ඕනේ. එතනදී තමාගේ ඕනම දෙයක් අනුන්ගේ සතුටුසා එයා කැප කරන්නේ දෙපාරක් හිතන්නේ නැහැ. එයාගේ සත් කැප කරන්න හිතන්නේ. මොකද එයාට ඕනේ එතනින් අයෝමේ කුසල් ශක්තිය. කුසල් ශක්තිය මොකටද මේ මාර්ගේ? බුදුරජාණන් වහන්සේ කියනවානේ පින කියන කාරණේ දෙවියන්ටත් පින අවශ්‍යයි. බ්‍රහ්මයාටත් පින අවශ්‍යයි. මනුස්සයාටත් පින අවශ්‍යයි. පැවිද්දාටත් පින අවශ්‍යයි කියලා කියනවා. ඒ කියන්නේ භික්ෂුවටත් පින අවශ්‍යයි. ඒ කියන්නේ අනුන්ට පින් කරලා අනුන්ට දන් දෙදී ඉන්නවා විතර දාන ගන්න විතරනේ භික්ෂුවටත් පින් අවශ්‍යයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. යම් තැනක් එනවා තමන් අවබෝධය ආවට පස්සේ අපි අතහරිනවා. නමුත් එතෙන්ට එන්න එපාගෙන. එතෙන්ට එන්නේ නැතුව හැමෝටම මේක කරන්න බෑනේ නේද? තමන් අවබෝධාත්මක තත්ත්වයට ආපු ගමන් එයා පින කියන කාරණේ අතහරිනවා. ඒක සංස්කාරයන් හැටියට දැකලා අතහරිනවා. නමුත් එතකම් බුදුරජාණන් වහන්සේ කියන පැවිද්දාටත් පින අවශ්‍යයි කියන්නේ. ඒක පැවිද්දා පින ලබන්නේ කොහොමද? වත තුලින්. වත කියන්නේ මොකද්ද? පඩික්කම හොදනවා, වැසිකිළිය හොදනවා, වයසක භික්ෂුන් ස්වාමීන් වහන්සේලා සලකනවා, වැඩිහිටියන්ට ගරු කරනවා, දානශාලා පිරිසිදු කරනවා. ඒ වේතන මේ බුදුරජාණන් වහන්සේ පනවපු වතක් තියෙන. මේ වත තමයි එයාගේ පින කියලා කියන්නේ. එහෙනම් එයා ගිහිල්ලා දන් දෙන්න යනවා කියන කාරණේ නෙමෙයි. ඒතකොට එහෙනම් ගිහි පැවිද්දාටත් පින කියන කාරණේ අත්‍යවශ්‍යයි. මේ පැවිද්දා පින කියන කාරණේ අත්‍යවශ්‍යභාවය ලබා ගන්න කොහෙන්ද? වත තුලින්මයි. ඒකයි වත කියලා කියන්නේ. ඒක කොයි දෙයක් අපි කොච්චර දැන් අපි මාස ගණන් අවුරුදු ගණන් කුටි වලින් එළියට බහින්න තු භාවනා කරනවා. නමුත් එහෙම භාවනා කරද්දී අපිට වයෝවෘද්ධ හාමුදුරුවෝ කෙනෙක් දැකලා එයාට උපස්ථානය කරන්න අපි කැමති නැත්තම් ඒක තේරුමක් නැහැ. මේ භාවනාව එයාගේ වැටලා නැහැ. මොකද ලෝභ ද්වේෂ මෝහ අයින් කරලා නැහැ. නමුත් සමාධිය තියෙන්න පුළුවන්. සමාධිය තියෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ධර්මයේ අරටුව කියන්නේ. එතන අපි අරටුව කියලා අපි හිතාගෙන ගහේ පොත්ත නැත්තම් මේ සිවිය තමයි ගලවගෙන යන්නේ. ඉතින් අරක වැඩෙන්න නම් මහත්වෝ අර ගුණාත්මක භාවය එළිය පේන්න ඕනේ. ඒ ගුණාත්මක භාවය Taman තුල තියෙනවනම් Tamanට බය වෙන්න දෙයක් නැහැ. Taman තුල තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ. ඒ ගුණ ඒ මොස්සේ තමයි අපේ ජීවිත අපි ඉස්සරහට අරගෙන ආවේ. අපේ සතුට අපි අනුන් උදෙසා කැපකලා. ඒ කැපකල අනුන් සතුට වෙනවා දැකලා එහි අධ්‍යාත්මයෙන් අපි ශක්තිමත් වුණා. ඒක තමයි ගිහි අයට තියෙන ලොකුම කැපවීම අත්හැරීම කියන කාරණය. ඉතින් එහා පැත්තේ Tamanගේ අනිත් කටයුතු කරගෙන ඒවේ අනිත්‍ය සංඥාව දකිමින් ජීවත් වෙනවා. රැකියාව කරද්දිත් අපි දකිනවා මහත්යාගේ තනතුරේ තව අතීතේ කොච්චරයි ඉන්නේ නැද්ද? මහත්යරෝලා ඉහළ තනතුරු වල අය කොච්චර ඉන්නේ නැද්ද? නමුත් දැන් ඒ අය ලෙඩ වෙලා ආසනීප වෙලා මැරිලා කොයි ලෝකවල ඉන්නව ඇද්ද? ඒකෝට තමන් අපි මෙතෙන්ට බැඳෙන්න යන්නේ. මේ මමත් මේ ස්වභාවයෙන් කියලා දාලා නුවණින්ම මෙනෙහි කරන්න ඕනවා. ප්‍රඥාව සකස් වෙන නුවණින් මෙනෙහි කිරීම තුල. නුවණින් මෙනෙහි කිරීමෙන් තුල ධර්මයක් කාටවත් ලැබෙන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්න ඕන ප්‍රඥාව ලැබෙන්නේ. ඒ නිසා ඔය හැම දෙයක්ම නුවණින් මෙනෙහි කරන්න ඕනේ. හැම දෙයක්ම නුවණින් මෙනෙහි කරනකොට තමයි අවබෝධයෙන් දේ සාක්ෂාත් වෙනවා. වර්තමානයේ මේ නුවණින් මෙනෙහි කිරීමක් කියන කාරණේ හුඟක් සිද්ධ වෙන්නේ නැහැ මහත්තයා. අර සම්ප්‍රදාය යන්නේ එහෙමනේ. ඔය භාවනාව කිය මොකක් හරි එක අරමුණකට අරගෙන යනවා නිසා මේ ලෝක ධර්මයේ සංසාර පිය නුවණින් මෙනෙහි කරලා ගන්නෑ. නුවණින් මෙනෙහි කළා. ඒක ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මොකද්ද මේ කියන එක දකින්න ඕන. කොහොමද විසාකාව සෝවාන් ඵලයටපත් උනේ? කොහොමද අනේපිලිසිතුමා සෝවාන් ඵලයටපත් උනේ? කොහොමද නකුල මාතා පියා සෝවාන්පත් උනේ? අර එක බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනාවදී නුවණින් මෙනෙහි කරලා අවබෝධයට. මේ වර්තමානයේ එහෙමනම් ඉතින් එහෙම තැනකට යන්නේ නැහැ. මොකද අපි නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්නේ අපේ තුල දෘෂ්ටියක් තියෙනවා. අවුරුදු ගාණක් භාවනා කළොත් තමයි මේක ලබන්න පුළුවන් කියන්නේ. නමුත් එහෙම දෙයක් ධර්මයේ කොතනකවත් නැහැ. අර භාවනාව කියන කාරණේ හිතේ තියෙන නිසා නුවණින් මෙනෙහි කරන්න යන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්නේ අපෝ මේ නුවණින් මේ කළා හරියන්නේ නැහැ කියලා. නමුත් අපි අතීතෙට ගිහිල්ලා බලන්න කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. නමුත් වර්තමානයේ අර ක්‍රමෙට තමයි ලෝකේ ගලාගෙන යන්නේ. මෙච්චර මෙහෙම වෙන්න ඕනේ, අච්චර කැලේ ඉන්න ඕනේ, අච්චර කල් මේ භාවනා කරන්න ඕනේ, මෙච්චර කල් ඉන්න ඕනේ. එහෙම තමයි දැන් අපේ කවුරු හරි දැක්කොත් අහන්නේ ස්වාමීන් වහන්සේට කොච්චර මේ එරමිනියක තාගෙන ඉන්න පුළුවන්ද? ඔව්. කොච්චරලා එරමිනිය කොටයි. මංගිර වන්න පැය භාගෙට වැඩි ඉන්න බෑ කියලා. ඒක ඕක තමයි දැන් ඉතින් ඕක නෙමෙයි ප්‍රශ්නේ. තේරෙන්නේ එරමිනිය කොටාගෙන ඉන්න ඔය සර්කස් කාර්යකුටත් පුළුවන් නේද? අර ව්‍යායාම කරන මිනිස්සේ ඉඳී ඕනනම්. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. තේන්න. එතන නෙමෙයි මේ නුවණින් මෙනෙහි කිරීම තුළම තමයි අවබෝධය තියෙන්නේ. නමුත් අපේ වැරදි පැති වලට අපි යනවා. ඉතින් මේ වැරදි පැති නිවැරදි කරගත්තොත් තමයි අපිට මාර්ගයට එන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන්න ඕනේ. භාවනා කරනලාට භාවනා කරනවා. අනිත් වෙලාවට හැම වෙලාවෙම මේ භාවනාවත් අපි නුවණින් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කිරීමක් කරන්න. එහෙම නැතුව තේරුම් ගන්න මේ රූපයන් අරගෙන රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඒ රූපයන් අපේ ජීවිතයට ගලප බලන්න ඕනේ. මේ රූපේ දායමෝ කවදා අපි භාවනා කරන කාලේ අපි ඩයනා කුමරිය මැරිච්ච හැටි මානසික දැක්කා. අර මේක බින්ගේ ඇතුලේ කුඩු වෙලා කෑලි වෙලා මැරිලා මේ වෙලා ඉන්නවා අපි මානසින් බැලුවා. ඒ බලලා අපේ ජීවිතත් ඒ අනුව දැක්කා.
ප්‍රේමදාස මහත්තයලා බෝම්බ වලට අහුවෙලා කුඩු වෙලා විනාශ වෙලා ඉන්නවා. අපි මම දැකලා අපේ ජීවිතත් අපි බෝම්බ දෙකට කුඩු වෙලා මරලා ඉන්නවා. මනසින් දැක්කා. ඒතකොට ඒ නුවණින් මෙනෙහි කිරීම තුළ මේක ගත්තේ. එහෙම නැත්නම් ඉතින් ඔක කරන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ගලප ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ ප්‍රඥාව ඇති වෙන්න නම් සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනේ. ඉතින් ඔතන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් හරි සරලව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා.